1996 ජනවාරි 20 වෙනිදා එරික් ලෝපේස් සහ මාකෝ කියන මේ පොලිස්මන්ලා දෙන්න එයාලගේ වාහනේ යනවා ඩියුටි එකට. ඉතින් මේ යන ගමන් ඉද්දි මෙයාලගේ හෙඩ්ලයිට් වලට අහු වෙනවා අමුතු ක්‍රීචර් කෙනෙක්. ඉතින් මෙතනින් එළියට බහින මාකෝ දුවගෙන ගිහිල්ලා මේ ක්‍රීචර්ව අල්ල ගන්නවා එයාගේ අත් දෙකෙන්. ඉතින් මේ අල්ලගත්තට පස්සේ තමයි දේවල් අනිත් පැත්තට හැරෙන්නේ. ඉතින් මේ අල්ලගත්ත ක්‍රීචර් කවුද? මේ අල්ලගත්තට පස්සේ මොකක්ද උනේ? ඉතින් අද කතා කරන්න යන්නේ 1996 වර්ජිනියා ඉන්සිඩන්ට් එක ගැන. මේ ඔක්කො පටන්ගන්න 1996 ජනවාරි 13 වෙනිදා. බ්‍රසීල් වල වර්ජිනියා කියන්නේ 1,35,000 කට පොඩි ජනගහනයක් ඉන්න ටවුන් එකක්. ඉතින් මේ ටවුන් එකේ ඉන්නවා පයිලට් කෙනෙක් කාලෝස් ඩි සෝසා කියලා. ඉතින් මෙයා මේ 1996 ජනවාරි 13 වෙනිදා උදේම එයාපෝට් එකට යන ගමන් තමයි ඉඳලා තියෙන එයාගේ යාළුවන්ව හම්බෙන්න. ඉතින් මෙහෙම යද්දි මෙයාට එයාගේ කාර් එකෙන් එළිය ඇහෙනවා අමුතු සද්දයක්. ඉතින් මෙයා කාර් එකෙන් එළිය බලද්දි මෙයාට පේන්නේ අමුතු සිගාර එකක් වගේ ඔබ්ජෙක්ට් එකක් අහසේ තියෙනවා. ඉතින් මෙයා පයිලට් කෙනෙක්. ඉතින් මෙයාට තේරෙනවා මේ ඔබ්ජෙක්ට් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මේක එන්න පාතට තමයි එන්නේ කියලා. ඉතින් මෙයා තීරණය කරනවා මේක පස්සේ ෆලෝ කරන්න. ඉතින් මෙයා මේක ෆලෝ කරන් යනවා. එතකොට තැනකදී මෙයාට පේනවා මේ ඔබ්ජෙක්ට් එක පොළොවට ක්‍රෑෂ් වෙනවා. ඉතින් මෙයා මේ ක්‍රෑෂ් සයිට් එකට වාහනෙන් එළියට බහලා යනවා. එහෙම එළියට යද්දි මෙයාට ලොකු දුර්ගන්ධයක් නහයට දැනෙනවා කියලා තමයි මෙයා කියන්නේ. ඉතින් මෙයා කියන විදිහට ඒක ඇමෝනියා නෙමෙයි ඊට වඩා හුඟක් ගඳ දුර්ගන්ධයක් තමයි මෙයාට දැනෙන්නේ. මෙයාට සිද්ධ වෙනවා එයාගේ සර්ට් එකෙන් නහය වහගන්න. මෙයාගේ ඇස් වලින් කඳුළුත් ඇවිල්ලා තියෙනවා මේ සැරට. ඉතින් මේ ක්‍රෑෂ් සයිට් එකේ ලොකු සුන්බුන් ගොඩක් මෙතන තිබ්බා කියලා මෙයා එයාගේ ඉන්ටර්විව් එකේදී කියනවා. ක්‍රෑෂ් සයිට් එකට මම යද්දි මෙයා එතන බිම තිබ්බ සුන්බුන් කෑල්ලක් අතර ගන්නවා කියලා කියනවා. ඉතින් එයා කියන විදිහට ඒක හුඟක් සැහැල්ලුයි. ඒවාගේම මෙයාගේ විදිහට ඇලුමිනියම් වගේ. හැබැයි ඇලුමිනියම් වලට වඩා හුඟක් සැහැල්ලුයි. ඒවාගේම මෙයා ඒක අතින් ගුලි කරලා තියෙනවා. හැබැයි ගුලි කරලා අතෑරියට පස්සේ ඒ ඩිබ්‍රි එක තිබ්බ සේප් එකටම ආපහු හරි ගැසිලා තියෙනවා මෙයා කියන විදිහට. ඉතින් මෙයාට මෙතන වැඩි වෙලාවක් නම් ඉන්න හම්බෙන්නේ නැහැ. මෙතෙන්ට මිලිටරි එකකින් එනවා. ඇවිල්ලා කාලෝස්ට තුවක්කුව දික් කරලා කියනවා ඔයා මෙතනින් යන්න කියලා. ඉතින් මේකට හොඳටම බය වෙච්ච කාලෝස් ජනවාරි 13 වෙනිදා මේ ක්‍රෑෂ් සයිට් එකෙන් යන්න යනවා. ඉතින් මෙම ක්‍රෑෂ් සයිට් එකෙන් එළියට යන කාලෝස් එයාට වෙච්ච සිද්ධිය දිරව ගන්න ඕනේ. ඒකින්ද මෙයා යනවා ඩ්‍රින්ක් එකක් ගන්න. ඒ ඩ්‍රින්ක් එකක් ගන්න යද්දි මෙයාට පේනවා මෙයාව හම්බෙන්න එනවා. ගෙස් කරන්න කවුද කියලා. කළු පාට සූට් එකක් ඇඳගත්ත මහත්තුරු දෙන්නේ. ඉතින් මෙයා කියන විදිහට මේ දෙන්න ඇවිල්ලා එයාට කෙලින්ම තර්ජනය කරනවා. ඔයාගේ වයිෆ් ගැන අපි දන්නවා. ඔයාගේ ළමයා ගැන නැත්නම් දුව ගැන අපි දන්නවා. ඒකින්ද ඔයා මේ දැක්ක දේවල් කාටවත් කියන්න එපා. කිසි දෙයක් දැක්කේ නැහැ වගේ හැසිරෙන්න කියලා. ඉතින් මේකට කාලෝස් 1996 හුඟක් බය වෙනවා. ඉතින් මෙයා ඊට පස්සේ කටහඬ අවදි කරන්නේ අවුරුදු 26කට පස්සේ 2022 ඉතින් ඔක තමයි කාලෝස්ගේ කතාව. එතකොට මම වීඩියෝ එකේ මුලින් පටන් ගද්දි කිව්වා අමුතු ක්‍රීචර් කෙනෙක් ගැන. අපි දැන් බලමු එයා කවුද කියලා. ඉතින් කාලෝස්ගේ සිද්ධියෙන් සතියකට පස්සේ එහෙම නැත්නම් ජනවාරි 20 වෙනිදා 1996 ජනවාරි 20 වෙනිදා ගර්ල්ස්ලා 3 දෙනෙක් යනවා පාක් එකකට. ඒත් මේ වර්ජිනියා වලමයි මේ ක්‍රෑෂ් සයිට් එක අසල ප්‍රදේශයක. ඉතින් මෙයාලා මෙහෙම මේ පාක් එකට යද්දී මේ ගර්ල්ස්ලට දකින්න හම් වෙනවා බිත්තියක් අයිනේ ඉන්න අමුතු ක්‍රීචර් කෙනෙක්ව. ඉතින් මේ ගර්ල්ස්ලා 3 දෙනා මේක දැකලා හොඳටම බය වෙනවා. ඉතින් එක ගර්ල් කෙනෙක් කියන විදිහට ඒ ගර්ල් මේ ක්‍රීචර්ත් එක්ක අයි කන්ටැක්ට් එක කරලා තියෙනවා. මෙතෙන්දි මෙයාට අමුතු දෙයක් දෙන්නලා තියෙනවා. මෙයා කියන විදිහට මෙයා ඉන්ටර්විව් එකේ කියන විදිහට එයාට දැන්නලා තියෙනවා එයා බය වෙලා ඉන්න තරමටම මේ සතත් එහෙම නැත්නම් මේ අමුතු ක්‍රීචර්ත් බය වෙලා තියෙනවා. එයා අපේ උදව් ඉල්ලුවා කියලා වගේ මැසේජ් එකක් තමයි එයාට දැනලා තියෙන්නේ මේ අවස්ථාවේදී. ඒ කියන්නේ අර ක්‍රීචර් එක්ක අයි කන්ටැක්ට් එකේ තිබ්බ වෙලාවේදී ඉතින් කොහොම හරි තිබ්බ බයටත් එක්කම මේ ගර්ල්ස් තුන් දෙනා මෙතනින් දුවලා තියෙනවා. ඊට පස්සේ මේ ගර්ල්ස් තුන් දෙනා එයාලා ගෙදරට ගිහිල්ලා එයාලගේ අම්මට කියලා තියෙනවා අපි ඩීමන් කෙනෙක් දැක්ක කියලා. ඉතින් මෙයාලා මෙහෙම ඩීමන් කෙනෙක් දැක්ක කියලා මෙයාලා කැතොලික් හින්දා එතකොට එයාලට දැක්ක දේ පැහැදිලි කරගෙන තියෙන හොඳම ක්‍රමය තමයි ඉතින් යක්ෂයෙක් වගේ කියන එක. ඉතින් කොහොම හරි එයාලගේ අම්මත් එක්ක හතර දෙනා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා බැලුවත් මේ ක්‍රීචර් දකින්න හම්බෙලා නැහැ. ඉතින් මේ සිද්ධිය වෙන්නේ ජනවාරි 20 වෙනිදා පස්වරු 3:30ට වගේ. ඉතින් මේ ක්‍රීචර් හිටියා කියලා කියන තැන අර ක්‍රෑෂ් සයිට් එකේ වගේම ලොකු ඇමෝනියා දුර්ගන්ධයක් තිබ්බ කියලා කියන. ඉතින් මෙයාලා කියන්නේ මේ ඇමෝනියා නෙමෙයි ඊට වඩා හුඟක් ගඳයි කියලා. ඉතින් මේ ගර්ල්ස්ලාගේ අම්මා කියන විදිහට එයාගේ නහයෙන් දුර්ගන්ධය අයින් කරන්න යාට සති ගාණක් ගිහිල්ලා තියෙනවා. මෙයා ලිකවලුත් එයාගේ නහය හොදලා තියෙනවා කියලා කියන. ඒත් ඒ දුර්ගන්ධය ගිහිල්ලා නැහැ කියන සති ගාණක් වෙනකම්. එයාලා මේ ක්‍රීචර් හිටියා කියලා කියන තැන තිබිලා මෙයාලට හම්බ වෙනවා ෆුට් ප්‍රින්ට් එකක්. ඉතින් මෙයාලා කියන විදිහට ෆුට් ප්‍රින්ට් එක මෙන්න මේ වගේ. ඉතින් මෙයාලා අද වෙනකන් කියන්නේ මේ දැකපු ක්‍රීචර්
මනුස්සෙක්වත් සතෙක්වත් නෙමේ වෙනම බීන් කෙනෙක් කියා තමයි එල දෙනටමත් කියන්න. ඉතින් මේ සිද්ධියලා ටික වෙලාවකට පස්ස තමයි ම වීඩියගේ මුලින් කිව සිද්ධියවෙන්නේ. ඉතින් මේ වෙද්දිත් ලෝක ලොතවරටිස්වලට කෝල්ස් ඇවිල්ල තියෙනවා අමුතු ක්‍රීතගෙනෙන් නගර ඉන්නවා ඒක හින්ද එය වල්ලන්න කියලා. ඉතින් මේකට මුර සංචාරයකි දෙන්නෙත් තමයි අරමංකිව වීඩියගේ මුලින්කිව සිද්ධියර මුණ දෙන්න ඒ තමයි එරික් ලෝපෙස් සහ මාකෝ සෙරෙස් කියන්නේ. ඉතින් මෙයාල කාරක යද්දි එරික් තමයි කාරක එලවන්නේ මාකො තමයි ගිහිල්ල මේ ක්‍රීචව ගිහින් අල්ලගන්න කාරකෙන් බැහල ගිල්ල. ඉති මේ ක්‍රීචව එතෙන්දිත් මෙයා කියන ලොක දුර්ගන්ධයක්කාව කිය ලවගේ මෙයාගේ හම ඇලෙනා වගේ සභායක් තිබ්බ කියලත් මාකෝ කියනවා. ඉතින් මාබ මෙතනදි කරන්න මේ ක්‍රීචව අල්ලගෙන කාරගෙ දාගෙන මෙයාලා වර්ජනයාල රීජනල් හොස්පිල්ල එකට ගිහිල්ල තියෙන. ඉතින් ඒ හොස්පිල්ල එකට ගිය කියන කාරණය නම් මෙතන පැහැදිලිව කියලා නැහැ. සමහරිට මට හිතන ඉදිට අර ගල් සතුන්දරත් එක අයිකන්ටැක්ේ තිබිද ගල් කිව්ව ආට මතක ඇති ඒ ක්‍රීච උදව් විල්ලා කියලා. ඉතින් මේවාගේම දෙයක් අපේ මාකොටත් වෙන්න පුළුවන්ගේ අනුමාන කන්න පුල එක හිද මේ හොස්පිල්ල එකට ගියාවෙන්නත් පුළුවන්. නැත්තම් මේක මිලිටරි බේසයක් අපේ හොස්පිල්ල එක තිබ කියලා මේ ස්ටෝරියක පස තිනමයික කියන්න ඒක හින්ද මේ හොස්පිල්ල එකට ගියද කියලා අපිට තාම හිතාගන්න බෑ. කොමරි මේ ක්‍රීච වරගෙන යන්න හොස්පිල්ල එකට. ඉතින් ක්‍රීච හොස්පිල්ල එකට කියල බාරදුනට පස්සේ මාකෝ අසනී පෙලා දීනවා. මෙයා මේ ක්‍රීචත්තය කටක් පෙලා සති තුනකට ඉතර පස්සේ මෙයා ඒ හොස්පිල්ල එකේදිව මිය ගිහිල්ල දෙෙන මේකට හේතු විදිර මෙයාල කියන්නේ අන්නෝන් සබ්ජෙක්් එකක් මෙයාගේ බ්ලඩ්ඩල් එහෙම නැද්දල් ලේවල හදුනා නොගත් විසක් තිබ්බ කියල තමයි කියන්න ති මෙයා මේ යන්න මේ හදුනා නොගත් දෙහින්ද ඒවාගෙන මෙයාගේ බොඩි එකත් ඉමීඩියටලි වලධාරණ කර නියෝගෙනවා. ඉතින් මේ වර්ජිනිය ඉසිඩන්ට එක මියගේ පලවෙනි පුද්ගලය මෙයානෙමේ තවක් කෙනෙක්කින්න ඒ ගැනම ස්ටෝරයක ස්රහට කියන්න. ඉතින් මේ මං කිවෝගේ ලෝකල් ඔතෝරටස්ටම කියන ෆය ඩිපාර්ට්මන්ට් එකට පොලිසිට වගේ කෝල්ස් එනවා වයිල් දැනිමල් කෙනෙක්කින්නවා ඇවිල්ල බලන්න කියලා. ඉතින් ෆය ඩිපාර්ට්මන්ට් එකෙන් යනවා මේ මාකෝ පලවෙනි කීච වල්ලගත් ඒරිය එකේම මෙයාල ගිම්බාදි තවත් ඒවාගේම ක්‍රීච කෙනෙක් ඉදලා තියෙනවා. ඉතින් ෆයි ඩිපාර්ට්මන්ට් එකෙන් දැල් දාලා මේ ක්‍රීච වල්ලල ඩැල් දාලා මේ ක්‍රීච වල්ලගෙන තියෙනවා. ඉතින් මෙතැන්දි ඒසේ කියන හමුදා කදුවරෙන් ඇවිල්ල මේ ක්‍රීචස්රව බාරගත්ත කියලා තමයි කියන්නේ. මෙතනින් පස්සේ මිසන්න කරංගිලා තියන්න ඒසේ හමුදා මිලිටරියකින් මිලිටරියගෙන් කෙලින්ම යන්න හොස්පිල්ල එකට මේ ක්‍රීචස්ලා අරගෙන හොස්පිල් එකට ගිහිල්ලයි හොස්පිල්ල එක ඉන්න ස්ටාෆ් එකට ඔක්කොටම හිතාගන්න බැහැමොකක්ද මේ වෙන්න කියලා මෙයාල මේ ක්‍රීචස්ල වරංගිල්ලා හොස්පිල්ල එක තිල්ලා එක්රේ පාව අරන්තියනවා. ඉතින් මේ එක්රේ ක්‍රියාකර එක්රේක ක්‍රියාවක් එක්රේක ක්‍රියාකරුව එක්කෙන සාක්ෂි දීලා තියෙනවා. පාලට ම මේ සාක්ෂය ඔක්කොම් බලන්න පුලා වීඩිය එකත්තින ගැනම වීඩිය ඉස්සරහට කියන්න. ඉතින් කොහමරි එක්රේ බව අරන්තින මේ හොස්පිල්ල ඇතුලෙදී. ඉතින් මේ ඔක්කොම සිද්ධිවලට පස්සේ අර ගර්ස්ට තුන්දෙන කියපු විඩ්නස් එකට අනුව පේන්ට කෙනෙක් අදිනවා මේ ක්‍රීචගේ පින්තූරයක් ඉතින් මේ දන්නේ ඒ පින්තූරේ ඔය හිතන් ඔයා නිකම් පාරය අල්දි මේ වගේ සතෙක් වයිස්තරටවත් වැඩමනවා හිතේ. ති අවුරුදු 26ක් යනකම් 2022 වගේ වෙනකම් මේක ගැන ලොකුවට එවිඩන්ස් එලියටාව නැහැ. ඉතින් මේකට හේතු විදිහට මෙයාලා කියන්නේ මේ හොස්පිල් එක හිටපු කරුව එකට හෙම මිලිටරියකින් ඇග්‍රිමන් දෙලා තියෙනවා මේ ගැන එලියට දෙන්න එපා එල එලියට දුන්නොත් යාලාව හිරේදානවා හෙම නැත්තා ඔල රාජ්‍ය දෝහියෝ කියලා නම් කරනවා කියලා මෙයාට බලපෑම් කරලා තියෙනවා. මේ සිද්ධි වෙද්දි වර්ජිනියාවල තවත් UFO එකක් තවත් හඳුනනගත් පියාබන වස්තුවක් සැරිසරුව කියලා ආරංචිත්තින. හැබැයි මේක අර මුලින් දැකයා ක්‍රෆ් එක වගේ නෙමේ මේක වෙන මෙයා ක්‍රෆ්ටක් කියව තමයි මෙයාල කියන්නේ පත්තුපාට බීමයක් ගහගෙන මොක්කරි හොයනා වගේ හිටියගල් තමයි අයිවිටනස්ල කියන්න. තින් ඔය කතාවත් ඔහොම තියෙද්දි මේ ක්‍රීචස්ල දෙනට ඇත්තට මොකදුනේ කියලා දැන් අපි බලමු. ඉතින් මේ ක්‍රීචස්ලට මොකදුනේ කියලා අපිට දැනගන්න හම්බෙන්නේ අනන්‍යතාවේ හෙළි නොකරන පුද්ගලයකින්. ඉතින් මෙයාව හදුල්ලන්නේ මිලිටරි එක් කියලා. හැබැයි මෙයා මේ ක්‍රීචව සම්පූර්ණයම දැකලා නැහැ. මෙයා කියන විදිහට මෙයා තමයි ඒසේ හමුදා බේස්තක ඉදලා මේ හොස්පිල්ල එකට අවිලා තියෙන්නේ මේ ක්‍රීචව ඒ හොස්පිල්ල එක ඉදලා ආපහු ඒසේ හමුදා කෑම්පකට අරන් යන්න. ඉතින් මෙයා මේ ක්‍රීචව දැකලා තියෙනවා මෙයා ක්‍රීච මෙයා කියන විදිහට ඒ ක්‍රීච ඉදලා තියෙන මෙටල් බොක්ස් එක මෙටල් බොක්ස් එක එයාගේ උඩ ටික කවර් කරලා මෙයාට කකුල් දෙක විතරයි පෙනිලා තියෙන්නේ. ඉතින් මෙයා කියන විදිහට කකුල් දෙක ඇඟිලි පිටලා තියෙන මෙන්න මේ වගේ. ඉතින් මේ හැමෝම කියනවා මෙතන ලොකු දුර්ගන්ධයකුත් තිබ්බ කියලා ඒවත් කියන්නේ අමුතු දුර්ගන්ධයක් තිබ්බයි කියන්නේ ඇමෝනියන් නෙමෙයි ඊට වඩා ලොකු දුර්ගන්ධයක් මෙතන තිබ්බා ඒක යාලට අමතක වෙන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ මිලිටරි එක්ස් කෙනෙක් කෙනා කියනවා එයාගේ උසස් නිලධාරියා පස්සේ මෙයා මේ බොඩි එක ESA හමුදා කෑම්ප් එකට ගෙනාවට පස්සේ එයාගේ ප්‍රධානියාගෙන් ඇහුවා කියනවා ඔයා මොකද්ද දැකේ කියලා.
ඉතින් මේ වෙද්දි මේ මිලිටරි එක්ස් කියනෙක් කරට හිතාගන්න බැරි වෙලා ඉන්න මොකක්ද දැක්ක කියලා ඒක හිද මෙයා කියන ම දකිින් නැත්තේ පිච්චිච්ච මනුස්සේ කරිමකර විගුරු වෙච්ච දෙයක් කියලා හැබැයි මෙතනදි මේ හම්දා නිල්ධාරයට යගසස් නිල්ධාරය කියලා තියෙන්නේ දැක් එහෙම දෙයක් නෙමවා දැක්ක සුප නැචුරල් එන්ටිටිය එකක් කියලා මේ මිලිටරි එක් කියන එක්න මෙතනි තවදයක් හිදරව කරන ඒකයන් ඒ තමයි මේකට ඇමරිකන්ස්ටස් සම්බන්ධය කියන එක ඉතින් කොහොම හරි ට්‍රේඩ රොපටට කෙනෙක් දෙන සාක්ෂයට අනුව මේ බේසරට ඇවිල්ල තියෙන යුසා් එක යුසා් කියන්නේ US United States එයා හෝස් බේසකින් ගන ෆ්ලයිට්ටයක් ඇල්ල තියෙන ගෙන ප්ලේන්ය ඉතින් මේ ප්ලේන් එකට මේ බොඩි සහ මේ ඩිබ්ඩි ගැන සුම්බුන් කෑලි ඔක්කම අරගෙන යාල ඇමරිකාවට ගියා කියලා තමයි මේ රිපෝට් කළ අන්තිමට සඳහන්නේ ඉතින් ඕක තමයි සරලවම මේ ස්ටෝරිය එක ඉතින් ඇතර මේ වර්ජිනියාවල එක්තන්නවසි අනුහයේ ජනවාරයල මොකක්දුනේ ඉතින් ඒ අදරත් අභිරහසක් ඒතන්දි ඇත්තනම කීචගෙන කිටිය ලබිට ඔප්පුවෙන මේ වගේ අයිවිටනස්ලා සහ අයිවිටනස්ලේ වගේ මේ මිලිටරි එක් කියන එක්කෙන වගේ දේවල් අනුව ඒවගේට මතක ඇති අරම මුලින්ම වීඩියගේ කිව්ව එරික් ලෝපේස් කෙලෙක් කෙනෙක් ගැන එයා තමයි අර අදකින් අල්ලන් ගිහිල්ල කීචව මැරුණ පොලිස් ඔෆිසින්නේ එයා තෙක්ක කීචවාරගෙන හොස්පිල්ල එකට අදදි වාහනය ඩ්‍රයි් කරම එරික් ලෝපේස් කෙනෙක් කෙන එය අදටත් ජීවත්වෙන ඒවගේම මෙත් එක් ඉන්ටියව් කරන්න හුඟක් කට ටයි කල තින හැබැයි ෆේදලා තියෙන මොකද මෙයා ඉන්න හුඟක් සොක්කේක එයා කියලා තින එයා ඉන්ටියව් කරන්න අවත් වෙඩි තිනවා කියෙන ඒවගේම තව දෙයක් ඔලට මතකතේ ගර්ස්ල තුන් දෙනෙක් කිටිය තින්නේ ගල්ස තුන් දෙනාගේ අම්ම ගෑස තුන් දෙනාගේ අම්බන මේ එතනින් දෙන්නෙක් ගම මත මතක විදියට මෙයාට එක දවසක් මෙයා ගෙදෙත් ඇල්ල තියෙනවා කළු වැදගත් දෙන්න කැල්ල තින බ්‍රීෆ් කේස් ඇත් එක්ක සල්ලි දෙන්න මෙයාලට මෙයාල කියලා තියෙන්නේ ඔයාලගේ දුවරු තුන් දෙනාට කියන්න එයා එයාල කීපකත බොරුවක් අපිවට සල්ලි දෙන්න සහිට පසල මේ රටින් යන්න ගැ හැබයි මේ අල්ල මේකට කැමතිලා නැහැ ඉතින් මේ ස්ටෝරියකම අන්තිමට කිවේ මේකට හුඟක් මෙන්නින් බ්ලක් ලගේ නික ආබාසිනික ඇවිල්ල තින වගේ ස්ටෝරිය එකක් මට දැනිච්ච හිද මොකද ඔයා දෙයක් කවුරුදු විසිගානකටතර කලින් දැක්ක දෙයක් මේලා කියෙනකට දැන් මේ වෙද්‍යල තියෙන ෆිල්ම් සුත් එක්ක ආගේ මෙමරියක ඔයට වෙන්න පුළුවන් රියලිට එකන ෆික්ෂන් එකන ඒකින්ත මම මේ අන්තිමට කිවේ ඉතින් ඔයාගේ සිද්ධිධාමයක් එකන එක්දස් නවසය අනු හයේ ජනවාරි මාසේ වර්ජනියාවල මොනවා හරි වෙලා දීනම් ඉතින් මේ ස්ටෝරිය තාම ඩිබං කලා නැහැ මේක හෝක්ස එකක් කියන ඇත මේක බොරුවක් කියලකොහ තොප්පු වෙලත් නැහැ ඒ හැබැයි ඒසේ මිලිටරේ ඒසේ කෑම්ප එකෙන් රෙස්කොම්පරසයක් තියලා කියනවා මේක ට්‍රේනිං එක්සයිස්යක් අපි කිසිම දෙයක් හැංග වෙන හැ කියලා හැබැයි ඉන්ටව එක බැලු හම තේරෙනවා යාල මොක් කරි හංගෙනවා කියලා හරි ඉතිං මේ වීඩිය එකට කරන්න මට ලොකු සෝස් එකක් වනේ ද මෝමන්ට of කටක් කියලා ඩොකිමෙන්ට්‍ර එකක් තියෙනවා ජේම්ස් ගන් කරපු ඉතින් පැයකයි විනාඩි 47ක් වගේ තමයි ඩොකිමෙන්ට්‍ර එක තියෙන්නේ ඕලට එක බලන්න ඕන්න අම යටින් ලින්ක්ස් දාලා තියන්න ඉතිං චැනල්ලගේ අවුරුද්ධකට අවුරුත්තක් ආස 10කට වගේ වීඩියෝස් දැන්වෙන ඉතින් දැන්කට ඩීවිඩියස් දායනන ඉතින් ඔයාලට දන්න මේ වගේ තම ස්ටිමට හරි තියෙනන්න යටින් කමෙන්ට ඇත්දා යන්න ඉතින් ඉලගෙඩේ හම්